හායි මේ කොහමද හැමෝටම හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. මේ අද වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා. අද සිකුරාදා මේ මට ක්ලාස් තියෙනවා 2:00ට. මම යන්න ඕනේ 1:00ට විතර. දැන් වෙලාව එක පහු වෙලා 1:20. අද බස් එකේ යන්නේ අම්මත් එක්ක. ඒක නිසා 1:00 පහු වුණාට කමක් නැහැ. ඉතින් මම ගවුමක් කෙරගෙන යන්නේ. ගැලපෙන්නේ නැහැ. මම මේක ඉක්මනට දාන්න ආසාවෙන් ඉන්නේ. හරිම ලස්සනයි. වැල්ලේ දේවාලේ ළමයි ඔයිට වඩා ලස්සන. ඒ කියන්නේ ඕ වගේම ලස්සන මාල කරාබු හැමදේම තිබ්බා. මාල කරාබු නම් ටිකක් ගණන් වැඩි. හැබැයි සෙරප්පු ඇඳුම් ඒවා හැම තිබ්බා. හරිම ලාභයි. ඉතින් ගිය අය දන්නව ඇතිනේ. ඔයාලත් ගාල්ලේ නම් අනිවාර්යෙන්ම එහි යනවා ඇති. දැන් ඉතින් වැල්ල දේවාලේ දවස් ඉවරයි. දැන් ඊළඟට තියෙන සීනිගම. අද දවසම කරන්ට් එක නැහැ. ඒක නිසා මට කම්මැලි. ඒකයි මම වීඩියෝ එකක් කරන්නේ. මම අගේ අඳුම පෙන්නන්න. මේ තියෙන මම ඇදගෙන ඉන්න ෆ්‍රොක් එක. මේක මහපු ගවුමක්. මේ රෙද්දටම හරි ආසයි. හරිම ලස්සනයි. මම වැල්ලේ දේවාලෙන් ගත්තා සිරප්පු දෙකකුයි. තව කෝට් ෂූස් වගේ ෂූස් දෙක මම ඔයාලට පෙන්නන්නම්. හරි ලස්සනයි. මේ දෙක උනේ 1200යි. එතකොට මේ දෙක උනේ රුපියල් 600යි. සලම ගානයි මේ මගේ
තිබ්බේ ළමයි මේකප් කරන පාඩමක්. ඒ කියන්නේ ඒකේ මේකප් කරන විදිය මුලින් ඉඳලා අන්තිම වෙනකන් එකින් එක අපිට කියලා දුන්නා. එතකොට මෙහෙම කියලා දීලා ඊට පස්සේ අපිත් මේකප් කරා. ඒ කියන්නේ ගෲප් එකක් හදාගෙන ගෲප් එකක ළමයා ගානේ මේකප් කරා. ඉතින් ඒක අපිට ලොකු දෙයක්. අපිට ඒකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ක්ලාස් ඉවර වෙලා ඇවිල්ලා මේ ඇවිල්ලා 7:00ට විතර අපි යන්න හැදුවේ කොහේ හරි කන්න ළමයි. ගෙදරින් කන්න බෑ කියලා හිතුණා, එළියට යන්න ඕනේ කියලා හිතුණා. ඒක නිසා මේ ලෑස්ති වෙන්න ඉක්මනට මේ යන්න අපේ අක්කා වැඩ ඇරිලා එහෙම මෙනවා කියු නිසා දැන් එයා එන වෙලාව පහරි නිසා මම ටක් ගාලා ලෑස්ති වෙනවා. අම්මත් ඔය කෑ ගහනවා මට. මම ඒක නිසා සවුන්ඩ් නැති කරා. මම ඉක්මනට ලෑස්ති වෙනවා. ගාල්ලේ දන්න ඇති මේ කෑම කඩේ මේක තියෙන්නේ මේ පල්ලිය ඉස්සරහා. කෑම නම් මාරම රසයි. මෙතනට එනවනම් චීස් කොත්තු අන්න ඒවා තමයි රස. නෝමල් කොත්තු වලට වඩා චීස් කොත්තුව, ඩොල්ෆින් කොත්තුව හරිම රසයි ළමයි. ඔයාලා එනවනම් අනිවාර්යෙන් මෙතන try කරලා බලන්න. ඔය ඕඩර් එක දාලා මේ කෑම කෙනකන් බඩගින්නේ බලාගෙන ඉන්නවා. හරි අමාරුවෙන් මං හිතන්නේ විනාඩි 20ක් පැය භාගයක් විතර හිටියා කෑම කෙනකන්.